දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දානය ගැන හරි ලස්සන බණක් දේශනා කළා. එහි කියුනේ මෙහෙම. ඇතැම්මු මේ ලෝකේ දන් දෙනවා පිරිවර සහිතව. ගොඩාක් පිරිස එක්කන් ඇවිල්ලා අනුමෝදන් කරගෙන දන් දෙනවා. ඇයන්ට සංසාර ගමනේ දන් දීපු නිසා සැපවත් වූ ජීවිත ලැබෙනවා. පිරිවර සහිතව දන් දීපු නිසා පරිවාර සම්පත්තියත් ලැබෙනවා. ඇතැම්මු දානේ පූජා කරද්දී තනියම දන් දෙනවා. කවුරුත් සම්බන්ධ කරගන්නේ. ඇයන්ට සංසාර ගමනේ දානේ දීපු නිසා ගොඩාක් සැප සම්පත් ලැබෙනවා. හැබැයි පරිවාර සම්පත්තිය නැහැ. ඇතැම්මු දානේ දෙනකොට ඒ අයගේ දානේ මේ වගේ. අනිත් අයව දානේ සමාදන් කරනවා. තමන් දන් දෙන්නේ. එබඳු අය තමන් දානේ පූජා කරපු නැති නිසා